රූපයේ දක්වා ඇති පද්ධතියේ කප්පි සැහැල්ලු සුමට ඒවා වන අතර තන්තු සැහැල්ලු වේ. එමි ස්කන්ධය කිලෝග්‍රෑම් 4ක් වන අතර ආනත තලය සුමට වේ. පද්ධතිය සමතුලිතතාවයේ පවතී නම් එම්හි අගය වන්නේ. දැන් අහන්නේ එම් වල අගය. එතකොට මෙන්න මේ තන්තුවේ අපි ගමු T කියලා. ඊට පස්සේ මෙතනත් T වෙනවනේ. මේකේ අපි ගමු T1 කියලා. මේකේ T1. එතකොට මෙතන T1 වෙනවා. මෙතන කැපිටල් MG නේ. එතකොට මේ T වෙනවා MG වෙනවනේ. සමතුලිතතාවයේදී නේද? මේකේ පල්ලෙහාට තියෙනවා 4යි ජීනේ කියන්නේ 40ක් නිව්ටන් නේ. ඊට පස්සේ මේ අතර තියෙනවා ඒකේ කොම්පොනන්ට් එක 40යි මේ කෝණේ 60ක් වෙනවනේ. 40යි cos 60 නේ. එතකොට T1 වෙනවා 40ක් cos 60 නේ. ඒ කියන්නේ 20යි. හරිද? T1 20යි මේකත් 20යි. එතකොට කැපිටල් D වෙනවා 40ක් නේ. කැපිටල් T equal 40යි. ඒක mg නේ. එතකොට m වෙනවා මේ g වලට 10 දැම්මොත් 4ක්.